වෙසෙන අපේ ඇත්තන් වෙසක් අසිරිය වෙනුවෙන් බොහෝ දේ සංවිධානය කළා. අපේ පිළිබඳ කතා බහ නොකළොත් ලොකු අඩුවක් තියෙනවා. ඒ නිසා අප සෝදානම් ඊතර වෙසක් පිළිබඳවත් මෙලෙස කතා බහ කරලා. ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වාර්ෂික වෙසක් මංගල්‍යයෙන් අලංකාර වූ ආකාරය. ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය තවලම ධම්මික හිමියන්ගේ සහ පූජ්‍ය හල්විටිකල සුජාත හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වෙසක් උත්සවය සංවිධානය කර තිබුණු අතර මේ සඳහා ස්විස්, ශ්‍රී ලාංකික, තායිලන්ත, වියට්නාම්, ලාවුස්, කාම්බෝජ්, බංගලාදේශ, ඉන්දියාව සහ ප්‍රංශ ජාතික බැතිමතුන් රැසක් එක්විය. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක, එක්සත් ජාතීන්ගේ වෙළඳ මණ්ඩල තානාපති ආර්.ජී. විජේසේකර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. යුරෝපීය ජාතීන් වෙනුවෙන් වූ සීල වැඩසටහන් ඇතුළු ආගමික වැඩසටහන් රැසකින් මෙවර ජිනීවා වෙසක් අසිරිය වර්ණවත් විය. මේ අතරතුර ජිනීවා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ වාර්ෂික සම්මේලනයටද පැමිණි කම්කරු අමාත්‍ය සහ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාද ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයට ගොස් වැඳ පුදාගත් අයුරුද මෙලෙස සටහන් විය. මේ අවස්ථාවේදී අපිට සංඝයා වහන්සේලා වඩම්මලා බණ දේශනාවක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. බෞද්ධ සමාජයේ නායකයන් මලේසියාවේ සිටින අපිත් එක්ක මෙහි මහා කොමිසාරිස් කාර්යාලයේ එක්කහුව වෙලා මේක සමරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සමගම මේකේ තව අංගයක් තියෙන්නේ අපේ ලාංකික සංස්කෘතිය මේ රටේ මලේසියාවේ ජනතාවට ප්‍රදර්ශනයක් හැටියටත් මේකේ සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. ඊටත් අමතරව අපි ඉතා උතුම් පණිවිඩයක් මේ රටට ගෙනියන්න ඕනේ. ලංකාවයි බුද්ධ ආගමයි අතර තියෙන සම්බන්ධය ඉතා ගැඹුරු සම්බන්ධයක්. මුළු මහත් බෞද්ධ ජනතාවටත් මලේසියාවෙත් ලාංකික ජනතාවටත් පින්බර වෙසක් උත්සවයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අතර මැලේසියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් මෙලෙස සංවිධානය කර තිබුණි. මැලේසියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දර්ශන එම් පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව සංවිධානය කර තිබූ මෙම වැඩසටහන නියෝජ්‍ය මහා කොමසාරිස් මොහොමඩ් රිස්වි මහතා ප්‍රමුඛ නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී. This is Vesak, I think, if I'm not mistaken, in HICOM
celebrate in a little different manner. I'm so happy to see a lot of other faith, the brothers and sisters have been here taking part. It's a very wonderful, beautiful things that gathering people to able to realize how the Buddhist concept will go along with the Madani. Madani is the basic theory and principle in this country. It's one of that, the inner peace. Of course, Buddhist point of view, many ways we can address these issues. From there, people realize, those who are non-Buddhist, something we are talking about their own philosophy. මැලේසියාවේ නේවාසිකව වැඩවසන ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා රැසක් මේ සඳහා වැඩම කරන ලදී. මෙම වෙසක් වැඩසටහනට මැලේසියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව තානාපති නිලධාරීන් රජයේ නිලධාරීන් මෙන්ම කෙටි කාලයකට මැලේසියාවට පැමිණ සිටි ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද එක්විය. විශේෂ භක්ති ගීත ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණි. හිමි ගුණ ආකර ලෝක දිවාකර ලෝතුරු බුදු සමීදේ හිත දුක වාවන බුදු බණ පදයක මිහිර දකිමි නිබඳේ මිහිර දකිමි නිබඳේ. මැලේසියාවේ ජාතික වෙසක් උත්සවය විදිහට ඇත්තටම ශ්‍රී ලංකාවේ මූලිකත්වයෙන් කියන ශ්‍රී බ්‍රික්ෆිල්සි පිහිටි බුඩිස් මහා විහාර කියන අපේ ප්‍රධාන විහාරයේ මූලිකත්වයෙන් ජාතික වෙසක් උත්සවය මෙවර පැවැත්වුණා. ඒක විශේෂත්වයක් තියෙනවා. මොකද මැලේසියාවේ ප්‍රධාන බෞද්ධ කණ්ඩායම් තුනම තේරවාද, ඒ වගේම මහායාන සහ වජ්‍රයාන කියන ඒ බෞද්ධ කණ්ඩායම් තුනම මේ ජාතික වෙසක් උත්සවයේ සැමරීම සඳහා ඒකරාශී වුණා. ශ්‍රී ලංකාවේ ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් වෙසක් උත්සව මාලාවේ එක් අංගයක් විදිහට මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ධර්මදේශනාවක් සංවිධානය කරලා තිබුණා. ඉතින් මේ වගේ වෙසක් උත්සවයේ ආශ්‍රිතව ඒ වගේම ශ්‍රී ලංකාවට බද්ධ වූ බොහෝ ක්‍රියාකාරකම් අපිට දැක් ගන්න ලැබුණා මැලේසියාවේ. මේ අතර මැලේසියාවේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරය සංවිධානය කරන ලද වෙසක් උත්සව මාලාවද ඉතා උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබුණි. විහාරාධිපති පූජ්‍ය බී සරණංකර හිමියන්ගේ මෙහෙයවීමෙන් විහාරස්ථ දායක දායිකාවන්ගේ සහ සුබපතන්නන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මේ සෙන්තුල් පන්සල එහෙම නැත්නම් ශ්‍රී ලංකා බුද්දිස්ට් ටෙම්පල් කියලා මේකට කියන්නේ ලංකා බෞද්ධ විහාරයේ මේ ලංකා බෞද්ධ විහාරේ පටන් අරන් දැන් අවුරුදු 100කට වැඩි ප්‍රමාණයක් වෙනවා. වෙසක් උත්සවය ගත්තන් පස්සේ වෙසක් උත්සවයක් කියන්නේ මෙහි ගත්තන් පස්සේ වෙසක් උත්සවයේ දසම ලොකුම සෙනගක් ඉන්නේ. විශේෂයෙන් දැන් කරන දන්සල් ඔක්කොම ගත්තන් පස්සේ මේ අවුරුදු දැන් 9ක් 10ක් විතර දිගටම ලංකාවේ කට්ටිය තමයි හුඟක්ම උදව් උපකාර කරන්නේ වෙසක් දන්සලට. ඒ මම අර ඉස්සෙල්ලා අපි වෙසක් දෙකට බොහොම පොඩි කොටසක් තමයි මේ අපි ප්‍රෙසිඩන්ට්ගේ අම්මා එහෙම නැත්නම් තව කීප දෙනෙක් එකතු වෙලා උදේට ඇහිලා පොඩි ප්‍රමාණයක් තමයි 81 82 වගේ කාලවල අපි උයන්නේ. දැන් එහෙම ප්‍රමාණය කොහොමදත් මදි වෙනවා. කොහොමදත් දැන් 10000ක් 15000ක් විතර අයට කෑම දෙන්න වෙනවා. නොකඩවා මේ ඊයේ හවස ඉඳලා අද රෑ වෙනකම් මේගොල්ලෝ කරනවා වැඩේ. ඉතින් ඒකෙන් ලොකු උපකාරයක් වෙනවා මිනිසුන්ට කෑම බීම දෙන විශේෂයෙන්ම ඔය හැම එක්කෙනෙම ඒක ආශිර්වාදයක් හැටියට සලකන විශේෂම දෙමළ මිනිස්සුත් ගොඩාක් ඇහිලා ඉන්නේ. ඒ වෙසක් දවසට ඒගොල්ලෝ හිතනවා පන්සලේ මොනවා හරි ගත්තන් පස්සේ ඒකේ ලොකු ආශිර්වාදයක් කියලා. ඒ නිසා තමයි පැමිණෙන්නේ. ඊයේ රාත්‍රියේ පොඩියට පෙරහැරක් අපි කරන හැම අවුරුද්දෙම වගේම ඊයේ රාත්‍රියේ කරා. අද ලොකුම පෙරහැර තියෙන්නේ අද බ්‍රික්ෆීල්ඩ් පන්සලේ. ඒකට ඉතින් ප්ලෝට් කොහොමදත් 20ක් 25ක් විතර එකතු වෙයි.
ඒ තිබුණා ඒවා ඊයේ තිබුණා කජන් වල එතන මහායන් පන්සල එතනත් ප්ලොට් 15ක් විතර තිබිලා තියෙනවා. ඒකටත් අපේ හාන්දුකුල මෙහි වැඩියා. තව මලක්කා ඒවා ගත්තන් පස්සේ හැම තැනම වෙසක් සැරකිල්ල හරි උසස් විදියට මැලේසියාව සිද්ධ කරනවා. මෙය දාන සීල භාවනා පෙරහැර ආදී වැඩසටහන් රැසකින් සමන්විත වූ අතර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය ඇතුළු දානපතීන් ආයතන දන්සල් සංවිධානය කරමින් බැතිමතුන්ගේ විඩාවතුරු කරන්නට කටයුතු කර තිබුණේ. ශ්‍රී ලංකා මහා කොමසාරිස් දර්ශන එම් පෙරේරා, නියෝජ්‍ය මහා කොමසාරිස් මොහොමඩ් රිස්වි යන මහත්වරු ප්‍රමුඛ ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය. We are happily engaging with Sri Lankan temple in Sentul, Brickfield Mahavihara and other temples in Malaysia with the Sri Lankan community to celebrate Vesak program. Under the leadership of His Excellency Darshana Pereira, we have arranged Dansala program, free food program in this temple, Sri Lankan Buddhist temple in Sentul, and in the afternoon we arrange a program in Brickfield Mahavihara. We are 107-year-old Sri Lankan Buddhist temple, and our name of our temple is Sri Lanka Buddhist Temple in Malaysia, and it was founded close to 107 years ago by Sri Lankan Buddhists who came during the British occupation. And currently the temple is also run by the Sinhalese, the Malaysian Sinhalese Buddhists, and the monks that we have, the chief monk is actually a Sri Lankan a citizen who has a PR, and we have a lot of visiting monks that come and stay in our temple from Sri Lanka, and we follow the traditions, the Theravada Sri Lanka Buddhist tradition in this temple, and we teach Sri Lankan Theravada Buddhism to the non-Sinhalese who are in Malaysia, and we share these traditions with other Buddhist communities, especially the Chinese and the Thai, the Burmese community in Malaysia, to teach them also about the Sri Lankan Buddhist tradition. ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න.